නමස්තේ මම පියුමි. අද අපි ඉගෙන ගමු මොන වගේ වෙලාවන් වලටද යෝගාභ්‍යාස කරන්න හොඳ සහ මොන වගේ වෙලාවන් වලටද අභ්‍යාස කරන්න හොඳ නැත්තේ කියන එක ගැන. යෝගාභ්‍යාස වල යෙදෙන්න ගොඩාක්ම හොඳයි බ්‍රහ්ම මුහූර්තයේ වේලාවට. ඒ කියන්නේ පාන්දර 3:00 සිට තමයි බ්‍රහ්ම මුහූර්තය පටන් ගන්නෙ. එතෙන් පටන් පාන්දර 3:00 සිට 5:00 දක්වා එතැන් පටන් උදෑසන 11:00 දක්වා වගේ යෝගාභ්‍යාසවල යෙදෙන්න හොඳයි. සහ නැවත හවස් කාලයේ හවස 3 සිට නැත්නම් 3:00 සිට හවස 7:00 දක්වා වගේ යෝගාසනවල යෙදුනට කමක් නැහැ. ඒ වගේම ඒ අතර වෙලාව තියෙනවනේ 12 සිට ඒ මධ්‍යහන කාලයේදී ඕගොල්ලෝ යෝගාභ්‍යාසවල යෙදෙන්නේ නැතුව ඉන්න තරමට හොඳයි. මොකද යෝගාභ්‍යාස සමහරක් ආසන තියෙනවා අපේ අග්නි ඇක්ටිවේට් කරනවා. අපේ තියෙන ශරීරයේ අග්නි කොටසේ කියන්නේ උෂ්ණය ඇක්ටිවේට් කරන ආසන තියෙනවා. ඉතින් ඒක ගොඩාක් මධ්‍යහනයක එහෙම නැත්නම් ගොඩාක් අවුරශ්මිය තියෙන වෙලාවක එහෙමත් නැතිනම් ඕගොල්ලෝ ගොඩාක් අවුවේ ඉඳලා ඇවිල්ලා මේ වගේ යෝගාභ්‍යාසවල යෙදෙනවා නම් ඒක තමන්ගේ ඇඟට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. හුස්ම ගැනීම අපහසුතාවයන් වගේම හරි ඉරිටේට් එකක් වෙන්න පුළුවන් තමන්ගේ ශරීරයට රස්නි මොහොතක අධික අවුරශ්මි වෙලාවක යෝගාසන පර්ෆෝම් කරන එක. ඒ නිසා අනිවාර්යෙන් උදෑසන වරුවේ එහෙම නැතිනම් හවස් කාලයේ යෝගාසන හෝ යෝගාභ්‍යාස වල යෙදෙන්න කියලා මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා. නමස්තේ.